සුබ දවසක් කියලා පිළිගන්නවා අදත් ඔයාලා හැමෝම අපේ තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් ඔයා දැනටමත් ඔයාගේ YouTube channel එකට ඔයා short video upload කරන YouTuber කෙනෙක් නම් එහෙම නැත්නම් ඔයා ඒ වගේ channel එකක් පටන් ගන්න බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් නම් ඔයාට මේ වීඩියෝ එක ගොඩක්ම වැදගත් වේවි. එහෙනම් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට ගිහලා බලමු YouTubers ලට ඇයි මේ වීඩියෝ එක මෙච්චරම වටින්නේ කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරගන්න ඔයා තාමත් මගේ channel එක subscribe කරවුනේ නැති කෙනෙක් නම් අනිවාර්යයෙන්ම පල්ලෙහා තියෙන subscribe button එක click කරලා ඊට එහා පැත්තේ තියෙන bell icon එක click කරලා all දාලා තියාගන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් ඔයාටත් මේ YouTube platform එකේ යම් තැනකට එන්න ඕන නම් ඒ කියන්නේ YouTube එකේ මුදල් උපයන මට්ටමට ඉක්මනින් සහ පහසුවෙන්ම එන්න ඕන නම් ඔයාටත් පුළුවන් මේ YouTube short video channel එක දැම්ම පටන් ගන්න. මොකද මිනිස්සු දැන් long videos වලට වඩා short videos තමයි බලන්න පුරුදු වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා ඔයා අද YouTube එකට නිකන් පොඩි short video එකක් දැම්මත් ඒ වීඩියෝ එකට හෙට වෙනකොට 1k 2k වගේ views එනවා. ඒ තරමටම මිනිස්සු YouTube එකේ මේ short video බලන්න පුරුදු වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ short video කියන වීඩියෝ කැටගරි එක ඇතුලේ තියෙන තරඟකාරීත්වයට ඔයාටත් පුළුවන් නම් videos වැඩි ප්‍රමාණයක් upload කරලා ප්‍රේක්ෂකයන් ඔයාගේ channel එකට ගෙන්න ගන්න. ඉතින් ඒකට ප්‍රධානම බලපාන්නේ ඔයා videos upload කරන කාලයයි. අද එකක් දාලා තව සතියකින් තව එකක් දැම්ම කියලා හරියන්නේ නැහැ. අඩුම දවසට වීඩියෝ දෙකක්වත් දැම්මොත් ඔයාට යම් මට්ටමකට මේ YouTube field එක ඇතුලේ යන්න පුළුවන්. ඉතින් එහෙම කියද්දී ඔයාට මතක් වෙනවා ඇති කොහොමද මම videos හදන්නේ? අනික දවසට දෙකක්ම වීඩියෝ හදන්න අදහස් කොහෙන්ද? වගේ එක දේවල් ඔයාට මතක් වෙනවා ඇති. ඉතින් ඒ ඔක්කොටම විසඳුමක් YouTube එකෙන් අපිට දීලා තියෙනවා. එහෙනම් අපි දැන් බලමු මොකද්ද මේ YouTube එකෙන් අපිට දීලා තියෙන විසඳුම කියලා. ඉතින් YouTube app එකේ අලුත් update එකෙන් අපිට මේ වෙනකොට AI short videos YouTube app එක හරහාම generate කර ගැනීමේ පහසුකම් අපිට සම්පූර්ණයෙන්ම ලබා දීලා තියෙනවා. ඉතින් අපිට මෙන්න මේ YouTube එකෙන් ලබා දුන්න අලුත්ම option එක නිසා වීඩියෝ edit කිරීම ගැන කිසිම දෙයක් නොදන්න කෙනෙක්ට වුණත් පහසුවෙන්ම මේ short videos හදා ගන්න පුළුවන්. එහෙනම් අපි දැන් බලමු කොහොමද මේ short video එකක් හරියටම YouTube app එක use කරලා හදාගන්නේ කියලා. ඉතින් ඔයා මුලින්ම ඔයාගේ YouTube app එක මෙන්න මේ විදිහට open කරගත්තට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් ඔයාගේ screen එකේ යටම තියෙනවා මෙන්න මේ වගේ plus icon එකක්. අන්න ඒ ගොඩේ එකපාරක් ඔයා click කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ස්ක්‍රීන් එකක් බලා ගන්න පුළුවන්. හදිස්සිය හරි ඔයාලට මේ වගේ ස්ක්‍රීන් එකක් ආවෙන්නේ නැති වුණොත් ඔයාලට යට බලා ගන්න පුළුවන් තා පොඩි බාර් එකක් තියෙනවා. වීඩියෝ, ෂෝට්, ලයිව් පෝස්ට් කියලා එක ටැබ් තියෙන බාර් එකක් තියෙනවා. අන්න ඒ බාර් එකේ ඔයා ෂෝට් කියන ටැබ් එකට එකපාරක් ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට මේ වගේ ස්ක්‍රීන් එකක් එවි. ඉතින් ඊට පස්සේ මෙන්න මේ ස්ක්‍රීන් එකේ දකුණු පැත්තේ උඩ තියෙන මෙන්න මේ අයිකන් එකට එකපාරක් ක්ලික් කරගන්න. ඉතින් අපිට ඊට පස්සේ බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ වගේ ඔප්ෂන් හතරකුත් එක තවත් වීඩියෝස් කිහිපයක් තියෙන ඉන්ටර්ෆේස් එකක්. ඉතින් අපි මේ YouTube එකෙන් AI videos හදන්න මෙන්න මේ Gen AI කියන AI tool එක use කරලා තමයි අපි මේ YouTube එක හරහා AI videos generate කරගන්නේ. ඉතින් අපිට මේ මුලින්ම දීලා තියෙන videos ටික ගැන නම් එච්චර කතා කරන්න දෙයක් නැහැ. ඔයාට මේවා කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට ඔයා කැමති වීඩියෝ එකක් select කරගත්තට පස්සේ ඔයාට මෙන්න මේ වගේ යට තියෙන plus icon එකක් මෙන්න මෙතෙන්ට ඔයාගේ full body photo එකක් upload කරන්න. ඒ කියන්නේ ඔයාට මෙතෙන්ට upload කරන්න පුළුවන් ඔයාගේ ගත්ත photo එකක්ම විතරයි. එහෙම නැත්නම් ඔයාට Google එකෙන් download කරපු photos ගොඩක් කාලෙ මෙතන add කරන්න බෑ. ඉතින් ඒක නිසා ඔයාගේ photo එකක් මෙතෙන් add කරගත්තට පස්සේ මෙන්න මේ වගේ වීඩියෝ එකක් ඔයාට හැදෙනවා. ඔයාගේ රූපය දෙන්න replace වෙලා. ඉතින් ඒක ගැන විශේෂ කරලා කතා කරන්න ඕනේ නැහැ. ඒක ඔයාම කරලා බලන්න. ඉතින් මම අද විශේෂම කරලා කතා කරන්නේ මෙන්න මේ උඩ තියෙන ටැබ් හතර ගැන විතරයි. ඒකෙනොත් මෙන්න මේ create video සහ photo to video කියන ටැබ් දෙක ගැන නම් එච්චර කතා කරන්න දෙයක් නැහැ. මොකද ඒ දෙකෙන්ම වෙන්නේ එකම දේ. සරලව කිව්වොත් ඔයා මේ දෙකෙන් ඕන ටැබ් එකක් උඩ ක්ලික් කරලා ඒ ටැබ් එක ඇතුළට ගිහිල්ලා ඔයාට කැමති photo එකක් upload කරලා ඒ photo එක මොන විදියටද හැදෙන්න ඕන කියලා සරල අදහසක්. ඒ කියන්නේ prompt එක මේකට upload කරපු ගමන් ඔයාගේ photo එකත් add කරගෙන AI video එකක් හදා ගන්න පුළුවන්. ඉතින් මේ දෙකේ වෙනස පැහැදිලි කරොත් මේ create a video කියන option එකෙන් අපිට AI video එකක් හැදුවොත් ඒක කෙලින්ම YouTube එකට දාන්න විතරයි පුළුවන්.
නමුත් මේ ෆොටෝ ටු වීඩියෝ කියන ඔප්ෂන් එක යූස් කරලා AI වීඩියෝ එකක් හදුවොත් ඔයාට ඒ AI වීඩියෝ එක ඔයාගේ ෆෝන් එකට සේව් කරගන්න පුළුවන්. ඉතින් මේ ඔප්ෂන් දෙකට අර කලින් වීඩියෝස් ටිකේ වගේම ඔයාට Google එකෙන් ඩවුන්ලෝඩ් කරපු ෆොටෝස් අප්ලෝඩ් කරලා ඒ හරහා AI වීඩියෝ හදන්න බෑ. මේවටත් ඔයාට දාන්න පුළුවන් ඔයාගෙන් ෆොටෝස් විතරයි. ඉතින් මම ඊළඟට කතා කරන්නේ මෙන්න මේ make me move කියන ඔප්ෂන් එක ගැන. ඉතින් මේක උඩ එකපාරක් ක්ලික් කරගත්තට පස්සේ ඔයාට මෙන්න මේ වගේ ස්ක්‍රීන් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාට බලා ගන්න පුළුවන් මෙතනත් එක එක එක්සැම්පල් වීඩියෝස් ටිකක් දීලා තියෙනවා. ඔයා මෙතනනොත් ඔයා කැමති එක්සැම්පල් වීඩියෝ එකක් මෙන්න මේ විදිහට සිලෙක්ට් කරගෙන මෙන්න මෙතන තියෙන ප්ලස් අයිකන් එක උඩ එකපාරක් ක්ලික් කරගෙන ඔයාට කැමති ෆොටෝ එකක් මෙතන අප්ලෝඩ් කරගන්න පුළුවන්. කැමති ෆොටෝ එකක් වුවම ඔයාට ඕන නම් ඔයාගේ ෆොටෝ එකක් වුණත් එහෙම නැත්නම් Google එකෙන් ඩවුන්ලෝඩ් කරපු එකක් වුණත් අනිවාර්යයෙන්ම ෆුල් බොඩි ෆොටෝ එකක් ඔයාට මේකට ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් මේක අර කලින් ඒවයි වගේ Google ෆොටෝස් අප්ලෝඩ් කරපස්සේ වීඩියෝ එක හැදෙන්නේ නැතුව තියෙන්නේ. ඉතින් මම ඒක ඔයාලට පෙන්නන්නේ මමත් මේකට මේ Google එකෙන් ඩවුන්ලෝඩ් කරගත්ත ෆොටෝ එකක් අප්ලෝඩ් කරලා ඔයාලට ඒ වීඩියෝ හදලම පෙන්නන්න. ඉතින් මම මෙන්න මේ විදිහට මම Google එකෙන් ඩවුන්ලෝඩ් කරගත්ත ෆොටෝ එකක් මෙන්න මේ විදිහට අප්ලෝඩ් කරගන්නවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් අපේ වීඩියෝ එකත් හැදෙන්න පටන් ගත්තා. අපි බලමු අපේ වීඩියෝ එක මොන විදිහට හැදේද කියලා. ඉතින් අපිට බලා ගන්න පුළුවන් මම දුන්න ෆොටෝ එක අර එක්සැම්පල් වීඩියෝ එකේ තිබ්බ විදිහටම ඒ ෆොටෝ එක AI වීඩියෝ එකක් බවට ජෙනරේට් වෙලා තියෙනවා. ඉතින් ඔයාලට අනිත් ඔප්ෂන් දෙකේදී නම් මේ Google එකෙන් ඩවුන්ලෝඩ් කරපු ෆොටෝ කොහෙත්ම ඇඩ් කරන්න බෑ ගොඩක් වෙලාවට. ඉතින් ඔයාලට තව මේ ස්ක්‍රීන් එකේ දකුණු පැත්තේ උඩ කෙළවරේ බලා ගන්න පුළුවන් ඩොට් තුනක් තියෙනවා. ඩොට් තුන උඩ එකපාරක් ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔප්ෂන් තුනක් දීලා තියෙනවා. මේ ඔප්ෂන් එකෙන් පළවෙනියට දැන් ෂෙයා කියන ඔප්ෂන් එක උඩ ක්ලික් කරගෙන ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක කාට හරි ෂෙයා කරන්න. එහෙම නැත්නම් මේ save to device කියන එක උඩ එකපාරක් ක්ලික් කරගෙන ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක ඔයාගේ ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් ඊට අමතරව ඔයාලට පුළුවන් මෙන්න මේ done කියන බටන් එක උඩ එකපාරක් ක්ලික් කරලා ඔයාගේ මෙන්න මේ වීඩියෝ එකට මියුසික් එකකුත් ඇඩ් කරගෙන මේක ඔයාලට සාමාන්‍ය විදියටම YouTube එකට අප්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් මේ YouTube එකට අප්ලෝඩ් කරගන්න කොහොමද කියලා මම ඊළඟ ඔප්ෂන් එකේදී ඔයාලට හරියටම කියලා දෙන්නම්. ඉතින් ඒක නිසා මම මේකෙන් බැක් වෙලා මම ඊළඟ ඔප්ෂන් එක ගැන කතා කරන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එක තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතෙන්ද ඔයාට හදාගන්න ඕන ඔයාගේ වීඩියෝ එකේ ප්‍රොම්ප්ට් එක තමයි ඇතුළත් කරන්න ඕන. ඉතින් මේ ප්‍රොම්ප්ට් එකේ කියලා විශේෂ දෙයක් නෙමෙයි තියෙන විදිහට ඔයාට හදාගන්න ඕන වීඩියෝ එකේ අදහස තමයි ඔයා මෙතෙන් දෙන්න ඕන. ඉතින් මම මෙන්න මේ විදිහට මට හදාගන්න ඕන වීඩියෝ එකේ අදහසක් මම මෙතෙන්ට දෙන්නම්. ඉතින් මම මෙතෙන්ට ඇඩ් කරගත්තේ අර YouTube එකේ මේ දවස්වල ගොඩක්ම ප්‍රසිද්ධ වෙලා තියෙන අර පූසොන්ගේ එක එක AI වීඩියෝ අන්න ඒ වගේ වීඩියෝ එකක් හදාගන්න අවශ්‍ය ප්‍රොම්ප්ට් එකක් තමයි මම මෙතන දීලා තියෙන්නේ. ඉතින් ඊට අමතරව ඔයාට බලා ගන්න පුළුවන් එක එක ස්ටයිල්ස් ටිකක් අපිට දීලා තියෙනවා. ඔයාට මේ කැමති ස්ටයිල් එකක් යූස් කරලා ඒ වීඩියෝ එකේ කලර්ස් ෆොටෝස් ඒ දේවල් කැමති විදියට කස්ටමයිස් කරගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ පළවෙනියට තියෙන ස්ටයිල් එක උඩ එකපාරක් ක්ලික් කරගෙන මෙන්න මේ ක්‍රියේට් කියන බටන් එක උඩ ක්ලික් කරගෙන මගේ වීඩියෝ එක මම හදා ගන්නවා. ඉතින් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ෆොටෝ හතරක් දීලා තියෙනවා. ඉතින් මෙන්න මේ ෆොටෝ හතරෙන් ඔයා කැමති ෆොටෝ එකක් සිලෙක්ට් කරගෙන අන්න ඒ ෆොටෝ එකෙන් තමයි ඔයාට ඔයාගේ AI වීඩියෝ එක හදාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම මෙන්න මේ විදියට හතරවෙනි ෆොටෝ එක සිලෙක්ට් කරගෙන මෙන්න මේ ක්‍රියේට් කියන බටන් එක උඩ එකපාරක් ක්ලික් කරගන්න. ඉතින් මෙන්න මේ විදියට මම දුන්න ප්‍රොම්ප්ට් එකට හරියන වීඩියෝ එකක් එයා මට හදලා දීලා තියෙනවා. ඉතින් මම දුන්න ප්‍රොම්ප්ට් එක හරිය ගිහිලා නැති නිසා තමයි මේ වීඩියෝ එකේ පොඩි පොඩි ප්‍රශ්න බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මොනවා වුණත් ඔයා හරියටම ප්‍රොම්ප්ට් එක ඇඩ් කරගත්තොත් ඔයාට හොඳ වීඩියෝ එකක් මේ YouTube app එක යූස් කරලා හදා ගන්න පුළුවන්. ඉතින් ඊටත් අමතරව මේ වීඩියෝ එකට අපිට ඒ කට්ටිය ඔඩියෝ එක පවා දීලා තියෙනවා. ඔයාට කැමති නම් මෙන්න මෙතන තියෙන ඔඩියෝ ඔන් කියන එක උඩ එකපාරක් ක්ලික් කරගෙන මේකට ඇඩ් කරලා තියෙන බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එක අයින් කරගන්න පුළුවන්. ඉතින් මම මේ බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකක් තියාගෙනම ඉස්සරහට යන්න. ඉතින් ඊළඟට පුළුවන් ඔයාට මෙන්න මෙතනින් ඔයාට මේ වීඩියෝ එකේ ඕන කරන ටික විතරක් සිලෙක්ට් කරගන්න. මෙන්න මේ එක කොනකින් සිලෙක්ට් කරලා ඔයාට මෙන්න මේ විදිහට එහාට මෙහාට ඇදලා ඔයාට අවශ්‍ය නැති ටික මේ වීඩියෝ එකෙන් කට් කරගන්න පුළුවන්. ඉතින් මම ඒ මුත් කරන්න යන්නේ නැතුව මෙන්න මෙතනින් done කියන බටන් එක උඩ එකවරක් ක්ලික් කරගෙන ඉස්සරහට යන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙන මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක්. ඊට පස්සේ ඔයා මෙන්න මෙතන උඩ තියෙන මේ add music කියන එක උඩ එකපාරක් ක්ලික් කරගෙන ඔයාලට පුළුවන් ඔයාගේ වීඩියෝ එකට කැමති මියුසික් එකක් ඇඩ් කරගන්න. මෙන්න මේ විදිහට ඔයාලට මියුසික් ලිස්ට් එකක්ම බලා ගන්න පුළුවන්. මේ ලිස්ට් එකේ ඔයා කැමති මියුසික් එකක් සිලෙක්ට් කරලා ඊට පස්සේ මෙන්න මෙතන තියෙන ඊ තලයේ උඩ එකපාරක් ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට මේ මියුසික් එක ඔයාගේ වීඩියෝ එකට ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් මියුසික් එකත් ඇඩ් කරගෙන මෙන්න මෙතන තියෙන ඊ තලයේ උඩ ක්ලික් කරලා ඔයාට ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයාලා ඇඩ් කරගත්ත මියුසික් එකත් එක්ක ඔයාගේ වීඩියෝ එකත් සම්පූර්ණයෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන යට තියෙන swipe up to edit කියන එක උඩ එකපාරක් ක්ලික් කරගෙන
ඔයාට මියසික් එක වීඩියෝ එක ඕන තැනට හරියට ඇජස් කරගන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට මේක තියෙන දීලා මෙන්න මෙතන තියෙන ඊතලයේ උඩ එකපාරක් ක්ලික් කරගෙන ඉස්සරහට යන්න. ඉතින් ඊළඟට කරන්න තියෙන්නේ ඔයාගේ මේ වීඩියෝ එක YouTube එකට අප්ලෝඩ් කරන අන්තිම පියවර ටික මෙන්න මෙතන ඔයාට කැමති ටයිටිල් එකක් මෙන්න මේ වීඩියෝ එකට ඇඩ් කරගන්න පුළුවන්. මම ඒක වෙනස් නොකර එහෙම තියෙන දීලා මෙන්න මෙතන visibility එකත් ඔයාගේ private වැඩලා තියෙනවා. එතන public දාගෙන ඔයා කැමති නම් මේවට location දුත් ඇඩ් කරගෙන මෙන්න මේ වීඩියෝ එක මෙන්න මේ යට තියෙන upload short කියන බටන් එකට එකපාරක් ක්ලික් කරගෙන මේ වීඩියෝ එක ඔයාට YouTube එකට අප්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් අන්න ඒ විදිහට YouTube app එක හරහා ඔයාට ඔයා කැමති AI වීඩියෝ එකක් ජෙනරේට් කරගෙන YouTube එකට පහසුවෙන්ම අප්ලෝඩ් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක ඔයාට ප්‍රයෝජනයක් වුණා නම් අනිවාර්යෙන් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඔයාගේ අනිත් යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඔයා තාමත් මගේ channel එකට subscribe නොකරපු කෙනෙක් නම් අනිවාර්යෙන්ම channel එකට subscribe කරගෙන යන්න. ඔයාට මේ වීඩියෝ එක හදාදී මොකක් හරි ප්‍රශ්නයක් ආවා නම් අනිවාර්යෙන් පහලින් comment එකක් දාලා තියන්න. මම ඔයාට ඒක විසඳලා දෙන්නම්. ඉතින් අපි ඊළඟට තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. සියලු දෙනාටම සුබ දවසක්.